සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් යාළුවනේ අද වීඩියෝෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳ වෙබ්සයිට් එකක් ගැන. ඉතින් මේ ගැන ඔයාලට චූටි අදහසක් එන්න ඇති thumbnail එක දකිනකොටම. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේක මොනවද කරගන්න පුළුවන් මේක මොකද්ද කියලා. ඉතින් දිගට මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඔයාලට මුලින්ම මතක් කරන්න ඕනේ යාළුවනේ මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්න අතේ තියෙන මොබයිල් එකෙන් කරගන්න බෑ. අනිවාර්යයෙන්ම ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි තියෙන්න ඕනේ. ඉතින් මේ වෙබ්සයිට් එක පාවිච්චි කරන්නේ අපි ගේම් ප්ලේ කරගන්න. මේක ඔන්ලයින් ගේම් ප්ලේ කරන වෙබ්සයිට් එකක්. ඉතින් අපි බලමු මේක කොහොමද ප්ලේ කරගන්නේ කියලා සහ මේකේ කොහොමද ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්නේ ඒ වගේ දේවල් අපි බලමු. යාළුවනේ අපි subscribe 1000 සීමාවට ලං වෙමින් ඉන්නේ. ඉතින් මම ඔයාලට මතක් කරනවා වීඩියෝ එක බලන්න කලින් subscribe කරලා එකතු වෙන්න. ගොඩක් අය වීඩියෝස් බලන්නේ subscribe කරලා නෙවෙයි. ඉතින් ඒක පොඩි ගැටලුවක් මට. ඉතින් subscribe කරලා එකතු වෙන්න කැමති නම් ඉතින් මම ඔයාලට චූටි වෙලාවක් දෙන්නම්. ඒ වෙලාව ඇතුළත subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හොඳයි, ඔයාලට පුළුවන් ඕනම බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට ටයිප් කරගන්න තියෙන්නේ crazy games කියලා. ඉතින් මම මේක කලිනුත් ටයිප් කරගෙන තියෙනවා. ඔයාලට පුළුවන් crazy games කියලා ටයිප් කරගෙන එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනිට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක්. ඉතින් මේ පහළ තියෙනවට ක්ලික් කරගන්න එපා. ඔයාලට පුළුවන් උඩින්ම තියෙන එක ක්ලික් කරගන්න. හරියට ටයිප් කරලා ඒක ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. දැන් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් එක එක ගේම්ස් තියෙනවා. විවිධ ජාතියේ ගේම්ස් තියෙනවා. මේවා ඔක්කොම ඔන්ලයින් ප්ලේ කරගන්න තියෙන්නේ. අපිට පොඩි MB ප්‍රමාණයක් වේදම් කරලා, ඒ කියන්නේ අපිට පොඩි MB ප්‍රමාණයක් වැය කරලා තමයි මේක ගන්න තියෙන්නේ. එක එක ඒවා තියෙනවා, ඇක්ෂන් තියෙනවා, ඔය වගේ දෙන්නෙකුට ප්ලේ කරන්න පුළුවන් ඒවා තියෙනවා, ඇඩ්වෙන්චර් ගේම්ස් තියෙනවා, කාර් ගේම්ස් තියෙනවා, රේසින් ගේම්ස්, ෂූටින් ගේම්ස්, ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක පොඩ්ඩක් රිසර්ච් එකක් දාලා බලන්න ඊට පස්සේ ඔයාලට ප්ලේ කරගන්න පුළුවන් මේක ඔන්ලයින්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේක try කරලා බලන්න. මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ හැම ඩීටේල් එකක්ම මේ පැත්තෙන් දාලා තියෙනවා. එතකොට ඔයාලට කලින්ම මේකට ආවට පස්සේ මේ වගේ ඔයාලගේ Gmail account එකෙන් මේකට sign up වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ වගේ ප්‍රොෆයිල් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට ඒකෙන්ම නමක් දෙනවා. මේ ඒ කැමති නමක් තෝරගන්න ඕනේ. ඉතින් මම මේ වගේ sign up වෙලා මේ විදිහටම හරියටම කැමති නමක් තෝරාගෙන තමයි මෙතන දැන් ගේම් ප්ලේ කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මම ඔයාලට එක්සැම්පල් එකක් විදිහට මම නිකන් ගේම් එකක් ප්ලේ කරලා පෙන්නන්නම්. ඉතින් මම මේක try කරලා බැලුවා. ඉතින් ලොකු ගේම්ස් නෙමෙයි තියෙන්නේ, සාමාන්‍ය ගේම්ස් තියෙන්නේ. ඉතින් මේ වගේ බලාපොරොත්තු වෙන්න බෑ අපිට සාමාන්‍යයෙන් ග්‍රැෆික් වැඩි MB ප්‍රමාණයකින් වැඩි හොඳ ගේම්ස් වගේ බලාපොරොත්තු වෙන්න බෑ. සාමාන්‍ය ගේම් එකක් ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් ඔයාලට හිතන්නකෝ අපිට නිකන් අමාරු ගේම් එකක් නෙවෙයි. අපිට නිකන් අපි ටිකක් කලබලකාරී වෙලා බිසි වෙලාවක අපේ පොඩ්ඩක් හිත රිලැක්ස් කරගන්න ඒ වගේ දෙයකට මෙතනින් ගේම් එකක් තෝරාගෙන ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලට කන්ට්‍රෝල්ස් ටික බලා ගන්න පුළුවන්. පාතට ගියපම ඔයාලා ගේම් එකක් ක්ලික් කරගත්තාම ඒකේ චුට්ටක් පාතට ගියපම ඔයාලට බලන්න පුළුවන් ඒකේ කන්ට්‍රෝල්ස් ටික දීලා තියෙනවා. ඉතින් මේ වගේ ඔයාලට පුළුවන් මෙතනින් play now කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්න. එතකොට චූටි ඇඩ් එකක් play වෙනවා. සාමාන්‍යයෙන් ඇඩ් එකක් යනවා. ඉතින් මේක ඔන්ලයින් ප්ලේ කරන එකක් නිසා මේ වගේ ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් skip ad කියලා තියෙනවා. ඒක ක්ලික් කරගන්න. ඉතින් මේක ටිකක් වෙලා load වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න ඉතින් ඊතල හතරක් හතර පැත්තට තියෙනවා. ඒකට ගිහිල්ලා වෙලා මේ විදිහට දාගන්න. මේක ස්ක්‍රීන් ෆුල් කරගන්න තමයි එහෙම කරන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක කුයික් ප්ලේ කරගන්න. ඉතින් කැමති ගේම් එක එක විදිහට තමයි තියෙන්නේ. අපි බලමු ඉතින් මේක කුයික් ප්ලේ දාගෙන බලමු. මම නිකන් ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න එක එක්සැම්පල් එකක් විදිහට. මේක පොඩි ෂූටින් ගේම් එකක්. මේක ඉතින් ලෝඩ් වෙනවා මේ විදිහට පොඩි දේවල් තියෙනවා. ඉතින් මේක ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ සාමාන්‍ය ප්‍රමාණයට. ඉතින් ගේම් එක ප්ලේ කරගන්න පුළුවන් ආසාවට. හරි මේ අපි බලමු නිකන් ෂූට් පාරක් දාලා මේ වගේ. මට මේක එච්චර හුරු නෑ මොකද මම කලින් ගහලා නෑ. මේ වගේ ඉතින් අපිට පුළුවන් ප්ලේ කරගන්න. ඉතින් මේක ෂූටින් ගේම් එකක්. මේ වගේ අපිට බලන්නකො සාමාන්‍ය ග්‍රැෆික් අපිට දීලා තියෙනවා. දැන් ඔන්න අපිට වැදුනා. ඒ වගේ තමයි. ඉතින් මේක මේ ලොකු ගේම්ස් නෙමෙයි මේක සාමාන්‍ය ගේම්ස් ඉතින්. බලන්න දැන් අර අපිට එනමි කෙනෙක් වෙඩි තියෙන එකක් තියෙන්නේ මේ වගේ. අපිට ඉතින් බලලා අපේ සතුරුන්ට වෙඩි තියන්න තමයි මේක තියෙන්නේ. මේ ගේම් එක සාමාන්‍ය බැලුවොත් හොඳයි. ලොකු ග්‍රැෆික්ස් අනම්මනම් තියෙන ඒවා නෙවෙයි.
අපේ කොන්ට්‍රෝල්ස් ටික හරිට හදාගෙන ඉතින් මේ ගේම එක ප්ලේ කරගන්න තමයි තියෙන. ඉතින් බලන්න චුට්ටක් ට්‍රයි කරලා අපි බලමු කොහොමද වන්න මට වැඩි තියෙන හෝ ගාලා මේක මොකද මං හරියටම ප්ලේ කරලා නෑ මීට කලින් මම එක පහරක් විතර try කරේ. ඉතින් ඔයාලට පුළුවන් කැමති ගේම් එකක් ප්ලේ කරගන්න. ඉතින් කාඩ්ස්ගේ කාඩ් ගේම්ස් ඒ වගේ එතකොට කැරම් ඔය තව එක දේවල් තියෙනවා එක ගේම්ස් තියෙනවා රේසින් තියෙනවා ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මම නිකන් මේ ඔයගලන්ට එක්සැම්පල් එකක් විදිහට විතරයි මේක ප්ලේ කරලා පෙන්නන්නේ. ඉතින් මම හොඳ ගේම කෙනෙක් නෙවෙයි මට නිකන් අර මගේ ඔළුවේ තියෙන ප්‍රශ්න ගතිය නැති කරගන්න තමයි මේක ප්ලේ කරන්නේ. ඉතින් මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා කැමති ගේම් එකක් ප්ලේ කරගන්න ඔයාලට මේක අවශ්‍ය නැත්නම් හෝම් බටන් එකට ගිහිල්ලා නැවත වෙන ගේම් එකක් ක්ලික් කරලා අවශ්‍ය ගේම් එක ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් කොහොමද අද වීඩියෝ එක ඔයාලට මේක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ගැටලුවක් තියෙනවා නම් අහන්න. සමහර අය මේක ගැන දන්නවත් ඇති නොදන්න අයත් ඇති. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් බටන් එක ප්‍රෙස් කරලා ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මං අදට ගිහිල්ලා එන්න. ඔයාලට වැදගත් වීඩියෝස් බලන්න පුළුවන් අපේ channel එකේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. අදට ගිහිල්ලා එන්න. සුබ දවසක්.